ආයිබෝන් හැම දෙනාටම ඊයේ දවසේ අපි පන්ති ආරම්භ කරා. ඉතින් පන්ති ආරම්භ කරලා මම කිව්වා මේ පන්තිය සාමාන්‍ය පන්තියක් යන විදිහට පුතේ අපිට සිද්ධ කරන්නට හැකියාවක් නැහැ. මොකද මේ අපි ඇත්තටම 9ම තියෙන ස්පීඩ් රිවිෂන් එකක්. බොහෝ දරුවෝ එකතු වෙනවා අපිත් එක්ක අලුතෙන්ම තියරි කොටස් ඉගෙනගෙන මේ පාර එහෙම නැත්නම් 2025 A level වලට පෙනී හිටින්. එතකොට එහෙම අලුතෙන්ම තියරි කොටස් ඉගෙනගෙන 2025 A level වලට ලියන්න ඉන්න දරුවෝ කොටසක් ඉන්නවා. ඊට අමතරව තියරි කොටස් මගහැරිච්ච දරුවෝ ඉන්නවා. මේ කොටස් දෙකම මේ පන්තියේ ඉන්නවා. ඊට අමතරව සමහරට අපේ සමූහයේ 2027 සහ 26 A level කරන දරුවනොත් මගෙන් අහලා තිබ්බා සර් ඔන්ලයින් පන්ති අපි පටන් ගන්න නැද්ද කියලා. කොහොම වුණත් අපිට කල් වේලා තිබ්බා බිතා ඉක්මනින් පටන් ගත යුතුව තිබූ මේ පන්තිය ආරම්භ කරලා මේ විදිහට පවත්වාගෙන යන්න. ඉතින් ඊයේ දවසේ අපි වැඩ සැලසුම ගැන ඔබත් එක්ක කතා බහ කරා. විශේෂම කාරණාව තමයි මම පුංචි මතක් කිරීමක් කරන්න. මොකද ඊයේ දවසේ අලුත් අත්දැකීමක් ඔබටත් අලුත් නේද? ඒක නිසා ඊයේ දවස ගැන පුංචි මතක් කිරීමක් මම කරන්න. ඉතින් ඔබට ඊයේ දවසේ අපි sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ පාඩම් 12න් පුතා පාඩම් 6ක් 12 වසරේ තියෙනවා. ඒක නිසා මේ 12 වසරේ පාඩම් වලින් මම ඔබට පැහැදිලිව කිව්වා පළවෙනි ටියුට් එකට මගේ අදාළව පාඩම් 3ක් තියෙනවා. ඒක ලබන සිකුරාදා වෙනකොට ඔබට ලැබෙන්න සලස්වනවා මම. ඒ ටියුට් එකේ පළවෙනි පාඩම මට එක දවසකින් ඉවර කරන්න පුළුවන්. ඒකේ තියෙන්නේ sannivedanaya ඉතිහාසය පිළිබඳව ඔබ ඉගෙනගෙනත් ඇති. බොහෝ විට බොහෝ අය මේ පාඩම දෙපාරක් තුන් පාරක් පොතේ ඉගෙන ගන්නවා. මොකද අර පෙන්ඩින් A level වල ඉඳලා ඊට පස්සේ ගිහිල්ලා ආය පාරක් පටන් ගන්නවා. මේ ආදී වශයෙන් කොහොමද අපි නොකර ඉන්නේ නැහැ. අපි මේ පාඩම කරනවා. හැබැයි මට අවශ්‍ය වෙලා තිබ්බේ දෙවනි පාඩමේ sannivedanaya පදනම පාඩමේ මූලික සංකල්ප ටිකක් ඔබට ගෙන එන්න. එහෙම නැත්නම් ඔබට කියලා දෙන්න. එතකොට එතනදී පුංචි මගහැරීමක් සිද්ධ වුණා. ඒ තමයි අර ටියුට් එකත් එක්ක යන්නට හැකියාවක් නැහැ. මොකද ටියුට් මුදල් ගෙවා ලබාගත් පිරිසට ලැබෙනවා තියෙනවා. එයාට සිකුරාදා වෙනකොට ලැබෙනවා. ටියුට් එකත් එක්ක යන්න බෑ. මම මේ මූලික වශයෙන් දත්ත කරගෙන යනවා. අපිට තව දවසක් ආවහම මේ ටියුට් එකත් එක්ක අපි අමතර පන්තියක් දාලා ඒ කොටස් ටික අපි ආවරණය කරගමු. අපි ඊයේ දවසේ කතා කරා sannivedanaya පදනම නේද? sannivedanaya පදනම පාඩමේ මේ sannivedanaya කියන වචනේ එහෙම නැත්නම් sannivedanaya කියන වචනේ තේරුම මොකක්ද කියන එක ගැන. එතකොට sannivedanaya කියන වචනේ පෘතුල අර්ථය මොකක්ද? sannivedanaya කියන වචනේ සිංහල භාෂාවෙන් අර්ථය මොකක්ද? sannivedanaya කියන එකේ දෙමළ භාෂාවෙන් අර්ථය කුමක්ද? දෙමළ භාෂාවෙන් හඳුන්වන්නේ කොහොමද? sannivedanaya කියන වචනය ඉංග්‍රීසි භාෂාවෙන් communication කියලා හඳුන්වනවා. මේ communication කියන ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන වචනය ලතින් භාෂාවෙන් communist කියන වචනයෙන් බිදී ආවක්. ඒ communist කියන වචනේ ලතින් භාෂාවෙන් තේරුම මොකක්ද? මේ ආදී දේවල් අපි කතා කරා. බොහොම සරල දේවල්. ඊට පස්සේ අපි ඊයේ දවසේ කතා කරා sannivedanaya මූලිකාංග. ඒකට මීට වඩා කාලයක් වෙන් කරන්නට ඕනේ. නමුත් අර ඊයේ දවසේ තිබ්බ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා අපි ඊයේ දවසේ මේ පාඩමට අග්ගාලා ඒ කොටස් ටික මම ඉවර කරා. හරිද? අපි තව දවසක් ඒක ඔබට ටියුට් එක ඔබ අතට ලැබුණාට පස්සේ මම පොරොන්දු වෙනවා අනිවාර්යෙන් මේ පාඩමේ තවත් බොහෝ දේවල් ඔබ ටියුට් එක බැලුවම තේරෙයි අයියෝ මේවා තිබ්බ නේද මෙහෙම තිබ්බ නේද කියලා. මට ටියුට් එක ඔබ අතටපත් වුණාට පස්සේ පුතේ. හරි. එහෙමනම් අද දවසේ අපි සූදානම් මේ sannivedanaya
sannivedanaye padanama කියන දෙවනි පාඩමේ ඉතුරු කොටස් දෙක පුතේ ඉගෙන ගන්න. හරිද? ඉතුරු කොටස් ටික. දැන් උදාහරණයක් විදිහට අපි නිකන් කිව්වොත් එහෙම හරිද? sannivedanaye පාඩමේ කොටස් ටික පළවෙනියටම අපි හැඳින්නුවා පළවෙනි කොටස මොකක්ද? sannivedanaye වචනේ තේරුම. sannivedanaye තේරුම. ඊට පස්සේ දෙක sannivedanaye ස්වභාවයයි ඉගෙන ගත්තා. ඊට පස්සේ තුන්වෙනි කොටස sannivedanaye මූලිකාංග පුතේ අපි ඉගෙන ගත්තා. මට මේ පැය දෙක ඇතුළත මෙන්න මේ ඔක්කොම ටික ඉවර කරන්න ඕනකම තිබ්බා. මට විශ්වාස කරනවා මට හිතෙනවා මෙන්න මේ කොටසට sannivedanaye මූලිකාංග කියන කොටසට තවත් වෙලාවක් වෙන් කරා නම් හොඳයි කියලා. හරි අපි ඒක බලමු ඉස්සරහට යනකොට. හරි තව දවසක් අරගෙන අපි මේ දේ කතා කරමු. අද දවසේ අපේ මාතෘකාව තමයි sannivedanaye නිර්වචන සහ sannivedanaye කාර්යයන් කියන එක පුතා. මොකද්ද? sannivedanaye නිර්වචන සහ sannivedanaye කාර්යයන්. දැන් sannivedanaya කියන එක ගැන අපි මුලින්ම ඉගෙන ගත්තානේ. sannivedanaya කියන එක ගැන අපි මුලින්ම ඉගෙන ගත්තා. sannivedanaya කියන්නේ පුද්ගලයින් දෙදෙනෙක් අතර පාර්ශව දෙකක් අතර තොරතුරු දැනුම ආකල්ප අදහස් උදහස් හැඟීම් දැනීම් හුවමාරු කර ගැනීම sannivedanayයි. ඒ අපි දැන්නේ කියන්නේ. හැබැයි මීට වසර ගණනාවකට ඉහත sannivedanaye බොහොම පුංචි විෂයක් වෙලා තියෙන කාලේ sannivedanaye පිළිබඳව මේ විදිහට බොහොම පැහැදිලි අදහසක් කාටවත් තිබ්බේ නෑ පුතා. හරි? ඒක නිසා sannivedanaye පිළිබඳව පැහැදිලි අදහසක් තිබෙන්නේ නැති නිසා sannivedana විශේෂඥයින් විසින් මේ පිළිබඳව විවිධ අදහස් පළ කළා. තේරුණාද? විවිධ අදහස් පළ කළා. ඉතින් sannivedana විශේෂඥයින් විසින් ඒ කාලයේදී පළ කළ විවිධ අදහස් පිළිබඳව තමයි නිර්වචන පිළිබඳව තමයි එයාලා sannivedanaye මෙන්න මේ වගේ දෙයක් කියලා දැක්ක විදිහ ගැන තමයි නිර්වචන තුලින් අපිට අද දවසේ කතා කරන්නට නියමිත වෙලා තියෙන්නේ. ඒකෙනුත් නිර්වචන තුනක් පිළිබඳව අපි ඉතා පුළුල්ව සාකච්ඡා කරනවා. අනෙකුත් නිර්වචන දෙක පිළිබඳව ඔබගේ දැනුම් අවබෝධය සඳහා අපි ලබා දෙනවා. තේරුණාද? හරි. දැන් ඔයාලා දන්නවා sannivedana නිර්වචන කියලා කතා කරනකොට අර ඒ කාලේ sannivedanaye ලදරු අවදියේ තියෙනකොට sannivedanaye පිළිබඳව පරේක්ෂණ කළ විද්‍යාඥයින් කිව්වා sannivedanaye කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා. ඒක තමයි නිර්වචන කියලා කියන්නේ. නේද? මේ නිර්වචනත් එක්ක තව බැඳිච්ච දෙයක් තමයි sannivedana ආකෘති කියලා කියන්නේ. තේරුණාද? sannivedana ආකෘති කියලා කියන්නේ. ආකෘති වලට වෙනම පාඩමක් තියෙනවා. තුන්වෙනි පාඩමේ අවසාන හරිය ආකෘති තියෙනවා. ඒක නිසා මේ දෙක එකට අපි අරගන්න නැතුව යමු. ඕන මට එහෙම කරන්නත් තිබ්බා. නමුත් ඒක තුන්වෙනි පාඩමට බාරයිනේ. ඒක අපි තුන්වෙනි පාඩමේදී කතා කරමු. එතකොට නැවත මේ ටික මතක් කරගන්නත් පුළුවන් තුන්වෙනි පාඩම. ඒක නිසා පළවෙනියටම අපිට sannivedana නිර්වචන පිළිබඳව කතා කරනකොට පළවෙනිම නිර්වචනය අපිට අඳුන ගන්න තියෙන්නේ Harold D. Lasswell. Harold D. Lasswell. ඔබ දන්නවා Lasswell. ඔබ දන්නවා Lasswell කියන්නේ sannivedanaya පිළිබඳව ඉතා පුළුල් දැනුමක් තිබ්බ sannivedana විද්‍යාඥයෙක්. ඒ වගේම sannivedanaya පිළිබඳව බොහෝ පරේක්ෂණ කරපු විද්‍යාඥයෙක්. sannivedanayට බොහෝ දේවල් හඳුන්වා දීපු විද්‍යාඥයෙක්. ඒත් එක්කම ජනමාධ්‍යවේදියෙක්. එහෙම කිව්වොත් නිවැරදි. විශේෂයෙන්ම බොහෝ දේවල් sannivedanayට දීලා තියෙන දායාද කරලා තියෙන පුද්ගලයෙක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන් Harold D. Lasswell. ඉතින් අපි බලමු මුලින්ම Lasswell එයාගේ අදහසින් එහෙම නැත්නම් එයාගේ ඇහෙන් කොහොමද sannivedanaya පිළිබඳව දැක්කේ පුතේ? කොහොමද sannivedanaya දැක්කේ? හරි. Lasswell කියනවා
අපි sannivedana නිර්වචන ගැන ඔයාලට හම්බෙන ටියුට් එකේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. මම ඒක කියවන්නම්. පොඩ්ඩක් අහගෙන ඉන්න. sannivedanaya පිළිබඳව මූලික අවබෝධයක් ලැබීමට ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නිර්වචන මනා ප්‍රයෝජනයක් වේ. විවිධ විද්වතුන් හා ආයතනික සංවිධාන මගින් ඉදිරිපත් කර ඇති sannivedanaya පිළිබඳව නිර්වචන හර මං කිව්වේ නේද? sannivedanaya පිළිබඳව නිර්වචන සමානතාවයක් දක්නට නොලැබුණද ඒවා මගින් ඉදිරිපත් කරන මූලික සාධක පිළිබඳව අවධානයක් යොමු කරන්න ඕනේ. මං කිව්වේ මූලිකම sannivedanaya පිළිබඳව ඒ අය දැක්ක විදිහ තමයි මේ අපි කතා කරන්නේ. ලැස්වෙල් කියනවා මෙන්න මෙහෙම. ලැස්වෙල් කියනවා sannivedanaya පිළිබඳව මෙන්න මෙහෙම කතාවක්. ඔහු කියනවා යම් කිසිවෙක් යම් කිසිවක් කිසියම් නාලිකාවකින් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය sannivedanayයි. right? අපි දැන් මේක විග්‍රහ කරගෙන බලමු. හරිද? විග්‍රහ කරගෙන බලමු. ලැස්වෙල් 1948 දී තමයි පුතේ මේ sannivedana නිර්වචනය ඉදිරිපත් කරන්නේ. sannivedana නිර්වචනය ඉදිරිපත් කරන්නේ. අපි බලමු ඇත්තටම ලැස්වෙල් කියලා තියෙන්නේ මොකක්ද කියලා. හරි? එකපාරට අපිට නිකන් ඔළුවට එන්නේ නැහැ. නැවත වතාවක් මම කියන්නම්. පොඩ්ඩක් බලන්න, කන් යොමලා අහන්න මොකක්ද මේ කියන්නේ කියලා. යම් කිසිවෙක් යම් කිසිවක් කිසියම් නාලිකාවකින් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය sannivedanayයි. දැන් ඔබ sannivedana මූලිකාංග පිළිබඳව අවධානය යොමු කරා නම් sannivedana මූලිකාංග 11ක් පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවානේ පුතේ. අපි ඉගෙන ගත්තනේ sannivedana මූලිකාංග 11ක් තියෙනවා. sannivedakaya, සංදේශය, ග්‍රාහකයා, නාලිකාව, බලපෑම, ආකේතකරණය, විකේතකරණය, ප්‍රතිචාර, ප්‍රතිපෝෂණ. ඊට පස්සේ මොකක්ද? අත්දැකීම් පසුතලය, බාධා, ඒත් එක්කම අත්දැකීම් පසුතලය, බාධා සහ සන්දර්භය. නේද? දැන් මේ මූලිකාංගවල කියවෙන වචන කිහිපයක් නම් මේ sannivedana මේකෙදි කියවෙනවා ලැස්වෙල් අතින්. මොකක්ද එහෙම කියවෙන දේ? බලපෑම කියලා එකක් ගැන කියවෙනවා. හරිද? බලපෑම කියලා එකක් ගැන කියවෙනවා. තව කියනවා නාලිකාවක් පිළිබඳව කියනවා. එතකොට මේ බලපෑම සහ නාලිකාව අපි වර්තමානයේ ඉගෙන ගන්න sannivedana මූලිකාංග 11 තියෙනවා. හරිද? අපි බලමු ලැස්වෙල්ගේ මේ කියන කාරණාව මොකක්ද කියලා. ලැස්වෙල් කියනවා යම් කිසිවෙක් කියන්නේ කිසියම් පුද්ගලයෙක්. හරිද? කිසියම් පුද්ගලයෙක්. කිසියම් පුද්ගලයෙක් අපි එහෙම කියමු එක කිසියම් පුද්ගලයෙක්. ඊට පස්සේ ඔහු කියනවා යම් කිසිවක් මොනවා හරි දෙයක්. යම් කිසිවක් මොනවා හරි දෙයක් යම් කිසිවක් මොනවා හරි දෙයක් දෙන්න. ඔන්න මොනවා හරි දෙයක් දෙන්න. යම් කිසි මොනවා හරි කිසි දෙයක් දෙන්න. මොනවා හරි දෙයක් දෙන්න. යම් කිසිවක් මොනවා හරි දෙයක්. කිසියම් නාලිකාවකින්. අන්න නාලිකාව කියන එක කියවෙනවා. නාලිකාවකින්. කිසියම් නාලිකාවකින්. හරිද? කිසියම් නාලිකාවකින්. යම් කිසිවෙකුට කවුරුන් හෝ තවත් පුද්ගලයෙකුට තවත්. හරිද? අවසාන වශයෙන් කියනවා කිසියම් බලපෑමක් සිද්ධ වූවා කියලා. බලපෑමක්. දැන් ලැස්වෙල් කියනවා කාරණා පහක් ගැන ඔහුගේ නිර්වචනයේදී. මේ බලන්න. මොකක්ද? කිසියම් පුද්ගලයෙක්, යම් කිසිවක්, නාලිකාවකින් යම් කිසි පුද්ගලයෙකුට බලපෑමක් සිද්ධ කරන එකක් ගැන.
හරිද? කාරණා 1යි 2යි 3යි 4යි 5යි. හරි කාරණා 5ක් තියෙනවා. දැන් අපි පොඩ්ඩක් බලමු මේ කියන්නේ මොනවද කියලා. හරි? කිසියම් පුද්ගලයෙක්. දැන් අපි බලන්න කිසියම් පුද්ගලයෙක්. ඔයාලා ගන්න. ඔයාලා. ඔයා. මම. ලහිරු ජයවර්ධන. කිසියම් පුද්ගලයෙක්. මම. right? යම් කිසිවක් මොනවා හරි දෙයක්. ඒක මොනවා හරි දෙයක් කියන්නේ මොකක්ද? මොනවා හරි දෙයක්. ඒක පැහැදිලිව දක්වලා නැහැ. නමුත් යම් කිසිවක් පාර්සලයක් හරි පණිවිඩයක් පොත් බෑග් එකක් සපත්තු දෙකක් ෆෝන් එකක් කලිසමක් ටී-ෂර්ට් එකක් යම් කිසිවක් මම යම් කිසි පුද්ගලයෙක් ඔබ හිතන්න ඔබ යම් කිසි පුද්ගලයෙක් කියලා යම් කිසිවක් මොනවා හරි දෙයක් කිසියම් නාලිකාවකින් මොනවා හරි නාලිකාවකින් දැන් අපි ඊයේ කිව්වා නාලිකාව කියන එක පුළුල් හොඳේ නේද? පටු නෑ පුළුල් නාලිකාව කියන එක. මාධ්‍ය කියන එක පුළුල්. මොනවා හරි නාලිකාවකින් තවත් පුද්ගලයෙක්ට ඔයා බලන්න පුතේ ඔයාලගේ ගෙදර එහා පැත්තේ ඉන්නේ කවුද කියලා? අම්මා තාත්තා නංගි මල්ලි ආච්චි සීයා තවත් පුද්ගලයෙකුට බලපෑමක් කිරීම කියලා කියනවා. හරි? එහෙනම් කියන්නේ ලැස්වෙල් මොකක්ද? යම් කිසිවෙක් යම් කිසිවක් කිසියම් නාලිකාවකින් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය sannivedanayai. අප්පා ඔන්න ආව අන්තිමේටම. මොකද්ද කියනවා? ප්‍රකාශ කරනු ලබන දෙය. ඒ කියන්නේ මොනවා හරි ප්‍රකාශයක් කියලා කියනවා. මේ යම් කිසිවක් කියන්නේ මොකක්ද? මොනවා හරි ප්‍රකාශ කරන දෙයක්. කියන දෙයක්. කාට හරි මේ කවුරු හරි පුද්ගලයෙක් යම් කිසිවක් කියලා අපි කලිසම් ගත්තා, gadolu භාග ගත්තා නෑ. එහෙම නෙමෙයි. යම් කිසි නාලිකාවකින් මොනවා හරි පුද්ගලයෙක්ට බලපෑමක් ඇතිකරන්න ප්‍රකාශ කරනු ලබන දේ. එතකොට මේ යම් කිසිවක් කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒ ඔක්කොම වැරදි. යම් කිසිවක් කියලා කියන්නේ ප්‍රකාශ කරනු ලබන දෙයක්, කියන දෙයක්. ප්‍රකාශ කරන දෙයක්. හරිද? right. දැන් ඔන්න ටික ටික වැඩේ නිකන් ලයින් වෙනවා. අනේ ඔව් දැන් ටිකක් පොඩ්ඩක් වැඩේ අදාළ තැනට ඇවිල්ලා වගේ තියෙන. අපි නිකන් බලමු දැන් ලැස්වෙල්ගේ හරියටම මොකද්ද තියෙන්නේ කියලා. ලැස්වෙල් කියනවා යම් කිසිවක් හරිද? කිසියම් කිසිවෙක් කිසිවක් කිසියම් නාලිකාවකින් නාලිකාව කිසිවෙකුට බලපෑම. දැන් පුතේ බලමු මොකක්ද මේ ලැස්වෙල් කියලා තියෙන්නේ කියලා. හරිද? යම් කිසිවෙක් ඔයාලා බලන්න මේකට ගන්න වර්තමාන sannivedana මූලිකාංග ටික ඇඩ් කරගන්න බලන්න නිකන්. හරි බලමුද? යම් කිසිවෙක් ඔන්න මම ඊයේ ඉගැන්වුවා මූලිකාංගවල මම කියන්නේ සංදේශය නිර්මාණය කරන තැනැත්තා, සංදේශය කියන තැනැත්තා කවුද පුතේ? sannivedakaya. එහෙනම් ලැස්වෙල් යම් කිසිවෙක් කියපු එක අපිට ගන්න පුළුවන් කවුද? sannivedakaya විදිහට. sannivedakaya. යම් කිසිවක් ප්‍රකාශ කරනවා කියන තැනම තියෙන්නේ මොකක්ද? නේද? සංදේශය. යම් කිසිවක් කියන්නේ මොනවා හරි දෙයක් ප්‍රකාශ කරන දේ. මොකක්ද? සංදේශය. යම් කිසි නාලිකාවක් මොකක් හරි නාලිකාවකින් ශබ්දය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටීවී එක වෙන්න පුළුවන්, රේඩියෝ එක වෙන්න පුළුවන්, දුරකථනය වෙන්න පුළුවන්. මොකෙන් හෝ නාලිකාවකින් එයා කියන දේ නාලිකාව නේද? නාලියකින්නේ නාලිකාව වෙනස් වෙන්නේ නැහැ නාලියම.
යම් කිසිවෙකුට ඔයාලගේ එහා පැත්තේ ඉන්නේ කවුද? ඒ ඔයා sannivedakaya නම් එහා පැත්තේ ඉන්න කෙනා කවුද පුතේ? යම් කිසිවෙකුට ග්‍රාහකයා කියලා අපිට ගන්න පුළුවන්. අවසානයේ සිද්ධ වෙන්නේ මොකක්ද? බලපෑම. බලපෑම. තේරුණාද? එහෙනම් මේ ලැස්වෙල් කියලා තියෙන්නේ මොකක්ද? මම මෙන්න මේ ලැස්වෙල්ගේ ප්‍රකාශයට සහ ලැස්වෙල් මේ ආකාරයෙන් ඉදිරිපත් කරපු දෙයට ගොඩක් කැමති. මම පුංචි හැඳින්වීමක් කරනවා. ලැස්වෙල් මෙන්න මේ ප්‍රකාශය සිද්ධ කළා. එහෙම නැත්නම් මෙන්න මේ නිර්වචනය ඉදිරිපත් කරේ sannivedanaya කොඳුනාරටිය ගැන කියලා තමයි මම නම් කියන්නේ. ඇයි ඒ මේ ටික එක දිගට අරගෙන තමයි වර්තමාන මූලිකාංග 11ක් නිර්මාණය වෙලා තියෙන්නේ. නිකන් බලන්නකො ඉස්සෙල්ලම තියෙනවා sannivedakaya. අර 11ක් තියෙන එක අපි එදා ඉගෙන ගත්තේ ඊයේ ඉගෙන ගත්තේ. පළවෙනි දවසේ ඉගෙන ගත්තේ නේ sannivedakaya. ඊට පස්සේ සංදේශය, ඊට පස්සේ නාලිකාව, ඊට පස්සේ ග්‍රාහකයා, ඊට පස්සේ බලපෑම. ඒක මත තමයි කොඳු නාරටිය තමයි මේ ලැස්වෙල් කියලා තියෙන්නේ. ඒත් එක්කම තවත් කියන්න ඕන දෙයක් තියෙනවා. ලැස්වෙල් කියන්නේ මොකද්ද? දේශපාලන පිළිබඳව හදාරපු දේශපාලනය පිළිබඳව ඉතා උනන්දුවක් දක්වපු කෙනෙක්. ඒක නිසා මේ ලැස්වෙල්ගේ නිර්වචනය තුල ගැබ් වෙලා තියෙනවා අවසානයේ. එහෙම නැත්නම් මේ නිර්වචනය අවසානයේ පුතේ මොකක්ද? බලපෑමකින් තමයි වෙන්නේ. නිකන් දේශපාලනික භාවයක්. බලපෑම කිව්වහම දේශපාලනයට සම්බන්ධයි. දේශපාලන sannivedanaya සමාවෙන්න ඕනේ. දේශපාලන sannivedanaya මේක මේ කැම්පස් එකේ තියෙන දෙයක් නේ. දේශපාලන විද්‍යාව කරන අය බොහොම දන්නවා. බලපෑම කියන එක නැත්නම් දේශපාලන විද්‍යාඥයෙක්ගේ හැඳින්වීමක්. හැබැයි මේක ඉතාමත්ම සාර්ථක නිර්වචනයක් විදිහට අපිට නම් කරන්නට හැකියාවක් තියෙනවා පුතා. හරි? එහෙමනම් බලන්න මුලින්ම sannivedanaye පිළිබඳව නිර්වචනය කරපු ලැස්වෙල් මේ විදිහට තමයි කියන්නේ. හරි? ඊට පස්සේ පොඩ්ඩක් මේ දේ ගැන චුට්ටක් ඔයාලා අහගන්න. ඔයාලගේ ටියුට් එක ලැබුණාම මේ දේ තියෙනවා. ලැස්වෙල් වනාහි දේශපාලන විද්‍යාඥයෙකි. මම කියපු දේවල් ටික ඒ නිසා වෙන්න ඔහු sannivedanaya පිළිබඳව දේශපාලනික දෘෂ්ටි කෝණයකින් බලා ඇති බව නිර්වචනය අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වේ. බලපෑම යනු දේශපාලනිකව සාකච්ඡා කරන ප්‍රබල ලක්ෂණයකි. ඒ sannivedanaya අග්‍රඵලය ලෙස මෙම නිර්වචනයේදී දක්වා ඇත. එමෙන්ම sannivedana මූලිකාංග කිහිපයක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වෙලා තියෙනවා. එහෙනම් ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ලැස්වෙල්ගේ sannivedana මූලිකාංග එහෙම නැත්නම් ලැස්වෙල්ගේ නිර්වචනයේ වර්තමානයේ තියෙන sannivedana මූලිකාංග කීයක් තියෙනවද කියලා වර්තමානයේ නෙමෙයි කාලෙත් තිබ්බේ ගානම තමයි. ඔයාලට කියන්න පුළුවන් මූලිකාංග කීයක්ද පුතා? 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. ඒක වර්තමාන ලැස්වෙල්ගේ නිර්වචනයේ වර්තමාන මූලිකාංග ඇසුරෙන් කියන්න කිව්වොත් එහෙම ඔයාලට පුළුවන් යම් කිසිවෙක් කියන්නේ sannivedakaya, යම් කිසිවක් කියන්නේ සංදේශය, කිසියම් නාලිකාව කියන්නේ නාලිකාවමයි, කිසිවෙකුට කියන්නේ ග්‍රාහකයා, බලපෑම කියන්නේ බලපෑමමයි. හරිද? මේ තමයි sannivedanaya පිළිබඳව ලැස්වෙල් විසින් 1948 දී ඔහු විසින් ඉදිරිපත් කරන ලද නිර්වචනය. හරිද? දැන් ලැස්වෙල් කිව්වේ මේ විදිහට නිර්වචනය. පළවෙනි නිර්වචනය ලැස්වෙල් මේ විදිහට ඉදිරිපත් කරා. ඊට පස්සේ මේ පිළිබඳව බොහෝ දෙනා නිර්වචන ඉදිරිපත් කළා. ඔබ සාමාන්‍ය පෙළ සඳහා sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය ඉගෙන ගත්තා නම් ඒ ඇසුරිනුත් ඔබට නිර්වචන කීපයක් හම්බ වෙනවා. හැබැයි 12 13 2018න් පසු නව විෂය නිර්දේශය අනුව පුතේ ඔයාලට නිර්වචන මේ කියන නිර්වචන මම මේ පවසන නිර්වචන ටික තමයි කියලා දෙන අද දවසේ නිර්වචන ටික තමයි කියන්නට තියෙන්නේ. පාඩම් කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. නේද? වැදගත් sannivedanaya පිළිබඳව අවධානය යොමු කරන්න, අවබෝධය ලබා ගන්න බොහෝම වැදගත් මේ නිර්වචන. හරි? එතකොට එහෙම ලැස්වෙල් මේ නිර්වචන පිළිබඳව කතා කරනකොට අනිත් sannivedana විද්‍යාඥයොත් නිකන් හිටියේ නෑ. විශේෂයෙන්ම sannivedana විද්‍යාඥයන්ට වඩා ඊළඟ නිර්වචනයේ කියන්න යන පුද්ගලයෝ දෙන්නා විදුලි සංදේශ ඉංජිනේරු තාක්ෂණ වේදයට තාක්ෂණයට සම්බන්ධ දෙන්නේ. හරි? එහෙම අයත්
අදහස් පළ කරා. සමාජ විද්‍යාඥයෝ sannivedanaya ගැන අදහස් පළ කරා. එතකොට දේශපාලන විද්‍යාඥයෝ sannivedanaya පිළිබඳව අදහස් පළ කරා. එතකොට මේ ගණිතඥයෝ මේ පිළිබඳව අදහස් පළ කරා. මොකද sannivedanaya පුංචි කාලේ තිබ්බේ ඔබ හොඳටම දන්නවා සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ මනෝවිද්‍යාව කියන කුළුණු තුන මත පුතේ. තේරුණාද? මේ කුළුණු තුන මත කියන්නේ පුංචි දරුවෙක් අපි හදාගන්නේ වඩාගෙන නේද? දරුවා බිමින් තියන්නේ වඩාගෙනමයි ඉන්නේ. යාට කවන්න පවන්න දෙනවා, කනවා බොනවා නේ එහෙම. ඉතින් sannivedanaya කියන විෂය සමාජ විද්‍යාත්මක විෂය හැදී වැඩුණේ පුතේ දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව සහ සමාජ විද්‍යාව කියන අයියලා තුන් දෙනා සෙවනේ. එතකොට ක්‍රමක්‍රමයෙන් sannivedanaya මේ තුන් දෙනාගේ සෙවණෙන් ඈත් වෙලා ස්වාධීන විෂයක් විදිහට වර්ධනය වෙනකොට මේ sannivedanaya කියන විෂය කොයි වගේද කියලා කියන්න sannivedana විශේෂඥයෝ හිටියේ නෑ. ඔබ හොඳටම දන්නවා sannivedanයේ නූතන sannivedanයේ පියා විල්බර් ෂා. ඔහු තමයි sannivedanයේ ශාස්ත්‍රීය විෂයක් විදිහට වර්ධනය කිරීම සඳහා බොහෝම ලොකු දායකත්වයක් ලබා දුන්න කෙනෙක්. එතකොට විල්බර් ෂාම් තමයි sannivedanයේ පියා. ඒ ඇරෙන්න sannivedanaya පිළිබඳව විවිධ මත අදහස් පළ කරේ වෙන වෙන විද්වතුන්, විද්‍යාඥයින්, එහෙම නැත්නම් සමාජ විද්‍යාඥයින්, මනෝවිද්‍යාඥයින්, දේශපාලන විද්‍යාඥයින් මේ ආදී දැන උගත් පුද්ගලයන්. එතකොට අර ලැස්වෙල් දේශපාලනය පිළිබඳව දේශපාලන විද්‍යාඥයෙක් නිසා sannivedanaya පිළිබඳව අදහස් පළ කරනකොට එයාගේ දේශපාලන කෑල්ලක් මේක ගෑවිලා තියෙනවා පුතේ. 100%ක් මේක අපිට පෙරලා ගන්න බෑ. sannivedanaya කෑල්ලකුත් තියෙනවා, දේශපාලනයේ කෑල්ලකුත් තියෙනවා. ඒ වගේම අනිත් විද්‍යාඥයෝ අදහස් පළ කරනකොටත් එයාලගේ විෂයේ යම් කිසි කෑල්ලක් තියෙන. උදාහරණයක් විදිහට දැන් බලන්නකො නිකන් ලසිත් මාලිංගට ඇස් දෙක බැඳලා මැටි බෝලයක් රවුම් කරලා දුන්නොත් එහෙම එයා කියයි මේක මොන වගේද කිව්වොත් ටක් ගාලා මේක බෝලයක්, ලෙදර් බෝලයක් වගේ. එයාගේ වෘත්තියත් එක්ක මේ ඒකයි ඒ ළඟම දේවල් ඒක එනවනේ, ඇඟෙන් එනවනේ. දැන් ඔබගේ පියා හෝ මව හෝ අම්මට හෝ තාත්තට හෝ මොකක් හරි දෙයක් කිව්වම එයා එයාගේ වෘත්තීයභාවයත් එක්ක තමයි උත්තර දෙන්නේ. පොඩ්ඩක් ඒකේ කෑල්ලක් ඒකේ තියෙනවා. එම්මේ sannivedanaya පිළිබඳවත් එහෙම තමයි. ලැස්වෙල් අර කිව්වා හොඳම දෙයක් ලැස්වෙල් කිව්වා, නිවැරදිම දෙයක් ලැස්වෙල් කිව්වා. හැබැයි අර දේශපාලන විද්‍යාවේ බලපෑම කියන කෑල්ල අවසානයේ තිබුණා. ඉතින් අපි දෙවනි නිර්වචනය පිළිබඳව බලමු. දෙවනි නිර්වචනය ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් වීවර් තමයි ඉදිරිපත් කරන්නේ 1949 දී. මොවුන් දෙදෙනා ඉදිරිපත් කරන්නේ. මේ දෙන්නා ගණිතඥයෝ දෙන්නෙක්. මේ දෙන්නා ආකෘතියකුත් ඉදිරිපත් කරනවා. ෂැනොන් වීවර් ආකෘතිය කියන ආකෘතිය. ඒ ආකෘතියෙන් තමයි මුලින්ම බලපෑම පිළිබඳව සමා වෙන්න ඕනේ. මුලින්ම ഘോഷා බාධා පිළිබඳව කතා කරන්නේ. ඉතින් මේ දෙන්නත් මේ නිර්වචනයක් ඉදිරිපත් කළා. මේ දෙන්න කියනවා මෙන්න මෙහෙම කතාවක්. sannivedanaya යනු යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත්, ඔබේ ටියුට් එක ලැබුණාම බලන්න මේ ආකාරයෙන්ම තියෙනවා. sannivedanaya යනු යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් පණිවුඩයක් ඒ ආකාරයෙන්ම හෝ ඊට සමාන ලෙස වෙනත් තැනකදී ප්‍රතිනිර්මාණය කිරීමයි. ඒ ආකාරයෙන්ම හෝ පොඩ්ඩක් ඉන්න අපි විසඳගමු. කලබල වෙන්න එපා. මොකද්ද කියන්නේ? අපි කෑලි ටික බෙදාගමු. sannivedanaya යනු යම් තැනකදී, sannivedanaya කියන්නේ මොකක් හරි තැනකදී ප්‍රතිනිර්මාණය කරගත් හෝ තෝරාගත් දෙයක්. ප්‍රතිනිර්මාණය කරගත් හෝ තෝරාගත් දෙයක්. ගත්ත දෙයක් තෝරගන්නවා මේකෙන් මෙයා. ප්‍රතිනිර්මාණය කරන තිබ්බ දෙයක් මෙතන නිර්මාණය කරගන්න. පණිවුඩයක් ඒ ආකාරයෙන් හෝ ඊට සමාන ලෙස වෙනත් තැනකදී ප්‍රතිනිර්මාණය කිරීම. ඒ කියන්නේ තෝරගන්නවා, නිර්මාණය කරගන්න මොකක් හෝ පණිවිඩයක් හොඳට මතක තියාගන්න. තවත් තැනක ප්‍රතිනිර්මාණය කිරීම කියන එක තමයි යාලා කියන්නේ. මෙතන තියෙන එක තව තැනක කොහොමම තියෙන. මෙතන තියෙන එක තෝරගන්නවා, හදනවා, ඒක එහෙම්මම
තැනක තියෙන. තේරුණාද? හරි. එතකොට හොඳට මතක තියාගන්න අවබෝධයෙන් ගන්න මේක අපි චුට්ටක් විසඳා ගන්න ඕන දෙයක්. හරිද? මොවුන් දෙදෙනා ගණිතඥයෝ දෙදෙනෙක් නේද? ගණිතඥයෝ දෙදෙනෙක්. ඒක නිසා මේ පිළිබඳව බොහෝම අදහස් උදහස් විවිධ දේවල් ඔවුන්ගේ කාලේ පළ වුණා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ඔවුන්ගේ කාලේ මේ පිළිබඳව විවිධ විවාදාත්මක කාරණා පවා ඇතිවෙච්ච කාලයක්. ඒක නිසා ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් වීවර් මේ ඉදිරිපත් කරපු දේ පිළිබඳවත් බොහෝම දේවල් ඉදිරිපත් කරා. හරි? විශේෂයෙන්ම කියන්න ඕනේ ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් වීවර් නිකන් මේ දේ සිද්ධ කරේ ආකෘතියක් සමග. මේ දේ සිද්ධ කරේ ආකෘතියක් සමග. එතකොට එයා කියන්නේ මෙතන තියෙන දේ තව තැනක ප්‍රතිනිර්මාණය කරනවා කියලා. ඔබට ආකෘති පාඩමේදී තුන්වෙනි පාඩමේ අවසාන පාඩමේදී තොරතුරු මූලාශ්‍රය සංදේශය එතකොට සම්ප්‍රේෂණාගාරය සංඥා ලැබූ සංඥා බාධා ഘോഷා මේත් එක්ක මෙයාලගේ මේ නිර්වචනය පිළිබඳව වැඩිදුර තොරතුරු කතා කරන්නට හැකියාවක් තියෙනවා. හරි? මේ ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් වීවර්ගේ ගණිතමය ආකෘතිය පිළිබඳව පුතා. හරි? මෙයාලා කියන්නේ මෙතන තියෙන දෙයක් තෝරාගත්ත දෙයක් පණිවිඩයක් තෝරාගත්ත පණිවිඩයක්. හරි? අපි පොඩ්ඩක් ඒකත් දාලා බලමු අර අපේ පුංචි සූත්‍රයට දාලා බලමු. සූත්‍රයට දාලා බලමු. මොකක්ද මේ වෙන්නේ කියලා. හරි? එයා කියනවා මෙන්න මෙහෙම කතාවක්. right? තොරතුරු ගැබ් වූ සංඥාවක් කරන කොටගෙන තොරතුරු ගැබ් වූ සංඥාවක් තොරතුරු ගැබ් වූ සංඥාවක් තොරතුරු ගැබ් වූ සංඥාවක්. හරිද? තොරතුරු ගැබ් වූ සංඥාවක් නිසා දෙපාර්ශවයක් අතර අන්න අර අපි කියනවනේ sannivedanaya කියන්නේ මොකක්ද? පාර්ශව දෙකක් අතර සිදුවන නේද? තොරතුරු දැනුම අදහස්. එක පාර්ශවය මෙයා කියනවා දෙක පාර්ශවය. ඒ කියන්නේ අපිට දැන් පුංචි දෙයක් ආය ඕනේ නැහැ. ඔයාලා දන්නවා එක පාර්ශවය කියන්නේ sannivedakayaනේ. දෙක පාර්ශවය කියන්නේ මොකක්ද? ග්‍රාහකයා ආය අදින්න දෙයක් නැහැ. නේ? ඒ කියන්නේ sannivedakaya සහ ග්‍රාහකයා පාර්ශව දෙකක් අතර. තොරතුරු ගැබ් වූ සංඥාවක් කියන්නේ පුතේ මොනවද? තොරතුරු ගැබ් වෙලා තියෙන සංඥාවක් කියන්නේ මොකක්ද? සංදේශයක්. තොරතුරු පිරුණු තොරතුරු ගැබ් වෙච්ච සංඥාවක්. අපිට ගන්න පුළුවන් මොකක්ද? සංදේශය. එහෙනම් මෙයාලා කියනවා තොරතුරු ගැබ් වූ සංඥාවක් කරන කොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන නේද? චිත්ත ස්වභාවයක් ඇතිවීම sannivedanayයි මේක. හරි? මේ තුන්වෙනි අපිට හම්බෙන දේ. මොකක්ද මේ ශාම් ඔස්ගුඩ් එමෙතන සමාවෙන්න ඔස්ගුඩ් නෙමේ විල්බර් ශාම්ගේ නිර්වචනය. හරි. පළවෙනි එක බලමු. පළවෙනි එක ලැස්වෙල්ගේ එකනේ. හරි? පළවෙනි එක ලැස්වෙල්ගේ. ඊට පස්සේ එන්නේ මොකක්ද? ඊට පස්සේ එනවා sannivedanaya යනු නම් තැනකදී. හරිද? මං කිව්ව දෙවෙනි එක ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් වීවර්ගේ නිර්වචනය 1949 දී වෙච්ච එක 49 දී සිදු වුණු දේ. හරිද? යා කියනවා sannivedanaya යනු යම් තැනකදී නිර්මාණය කරගත්තෝ මෙන්න යම් තැනකදී නිර්මාණය කරගත්ත හෝ තෝරාගත් පණිවිඩය ඒ ආකාරයෙන්ම හෝ ඊට සමාන ලෙස මෙතනින් තෝරගන්නවා. ඒ ආකාරයෙන්ම හෝ සමාන ලෙසින් තවත් තැනක ප්‍රතිනිර්මාණය කිරීම. තවත් තැනක මොකක්ද? ප්‍රතිනිර්මාණය. මේක මේ සමානවම මේ පණිවිඩය මෙතනත් ප්‍රතිනිර්මාණය කරනවා කියලා තමයි දෙවනි එකෙන් කියන්නේ. හරිද? එතකොට ඒ පිළිබඳව යම් අවබෝධයක් ඔබට ලබා ගන්නට පුළුවන්. හරි. ඊට පස්සේ අර මම ඉස්සෙල්ලා කිව්ව එක මොකද්ද? තුන්වෙනි එක.
නේ තුන්වෙනි නිර්වචනය මොකක්ද? විල්බර් ශාම්ගේ නිර්වචනය. ඔහු කියනවා තොරතුරු ගැබ් වූ සංඥාවක් තොරතුරු ගැබ් වූ සංඥාවක් තොරතුරු ඇත්ත කතාව වයිට් බෝඩ් එකේ ලියලානේ පුරුදු. ඇයි මල්ලිට මං කිව්වේ. හරි. වයිට් බෝඩ් එකක් තිබ්බනම් මේක ආය හොඳටම වැඩේ සාර්ථකයි. කොහොමද අපි තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. මං එහෙම කැමති කෙනෙක් පුතේ. ඒක නිසා තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. හරි. ඒක අපි එහෙම කරන්න ඕනේ නැත්නම් ඔයාලත් එක්ක අපිට ගැටෙන්න බෑ. හරි. අපි මේ නේද? අවුරුද්දෙන් අවුරුද්ද වයසට ගියා කියලා ගොඩක් නම් වයස නෑ. ඒක නිසා මේ තාක්ෂණයත් එක්ක ගැටෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒක නිසා අපි මේවත් එක්ක ඉදිරියට යන්න ඕනේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. හරි. මෙන්න මෙහෙමයි වැඩේ. හරි. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය. විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය. අර මං ඉස්සෙල්ලා කිව්ව එක විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය. තොරතුරු ගැබ් වූ සංඥාවක් කියන්නේ මොකක්ද? තොරතුරු ගැබ් වූ සංඥාවක්. සංඥාවක්. තොරතුරු ගැබ් වූ සංඥාවක්. මේ කියන්නේ මොකක්ද? මම ඉස්සෙල්ලා කිව්වේ සංදේශයක්. තොරතුරු ගැබ් වූ සංඥාවක් පාර්ශව දෙකක් අතර මොනවද? එක හා සමාන චිත්ත ස්වභාවයන් ඇති වෙන්නේ කොහෙද? මනසේනේ. ඔව් මනසේ. අපි ඔයාලා දන්නවනේ, ඔයාලා අහලා තියෙනවනේ ඔය ටෙලිපති වගේ ඒවා නේ. එක හා සමාන චිත්ත ස්වභාවයන්. දැන් මම නම් උදාහරණයට ගන්නේ සාමාන්‍යයෙන් ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාළු වුණාම නේද? යාළුවනේ ළඟදී යාළුලාම කියනවා මේ අනේ මේ ඔයාලගේ කාලේ මේ කැම්පස් කාලේ එහෙම අනේ මේ මට නිකන් දැනෙනවා මමත් සුදු පාට ඇඳගෙන ආව බලන්න ඔයත් සුදු පාට ඇඳන් ආවන්න. එක හා සමාන චිත්ත ස්වභාවය. එක හා සමාන චිත්ත ස්වභාවය. මෙයා කියනවා විල්බර් ශ්‍රාම් අපගේ නැත්තම් නූතන sannivedanaye පියා කියනවා තොරතුරු ගැබ් වූ සංඥාවක් කියන්නේ මොකක්ද? ඔව් අපි ගත්තා සංදේශයක් කරන කොටගෙන සංදේශයක් නිසා හරිද පාර්ශව දෙකක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයන් ඇතිවීම sannivedanayයි. එක හා සමාන චිත්ත ස්වභාවය. ඒ කියන්නේ මම හිතන විදිහ තොරතුරු ගැබ් වූ සංඥාවක් මම මෙහෙම හිතනකොට අනිත් කෙනාටත් නිකන් ඒක දැනෙනවා වගේ එකක්. මම හිතනවා 1 1 2යි. ඔන්න මම හිතනවා දැන් හරි පාඩම ඉවරයි. අන්න ඔබලටත් හිතනවා අන්න දැන් සර් පාඩම ඉවර කරන්න තමයි යන්නේ ඉවරයි කිව්වා. චිත්ත ස්වභාවය මනසට දැනෙන දේවල් කියන කතාව විල්බර් ශ්‍රාම් කියනවා. මේක 1954 දී තමයි විල්බර් ශ්‍රාම් ඉදිරිපත් කරන්නේ. ඔබට ඔබේ ටියුට් එක හම්බුනාම බලන්න පුළුවන් මේ කාරණා. එතකොට 1 2 3 කාරණා තුනක් අපි අද දවසේ කතා කරා. ඒත් එක්කම ඔබට තවත් sannivedanaya නිර්වචන පුතේ දෙකක් පිළිබඳව ඉගෙන ගන්න. දැන් අපි පොඩ්ඩක් විසඳගමු මේක. පළවෙනි එක මොකක්ද? පළවෙනි නිර්වචනය තමයි හැරල්ඩ් ඩී ලැස්වෙල්ගේ නිර්වචනය. හරි? ඒක දේශපාලනික මුහුණුවරක් ගත්තා. දෙවෙනි එක මොකක්ද? දෙවෙනි එක ක්ලෝඩ් ෂැනන් වොරන් වීවර්ගේ නිර්වචනය. ඒක තාක්ෂණික මුහුණුවරක් ගත්ත නිර්වචනයක්. තුන්වෙනි එක මොකක්ද? සමාජ විද්‍යාත්මක මුහුණුවරක් ගත්ත දෙයක්. එහෙම නැත්නම් මනෝවිද්‍යාත්මක යම්කිසි කාරණාවක් ඒක ගැන සඳහන් වෙනවා. එතකොට ඒක විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය. ওই නිර්වචන තුන තමයි අපිට කතා කරන්න. 1948 1949 1954 තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ පිළිවෙලින් කාලේ. හරි. ඊට පස්සේ මොකක්ද සිද්ධ වෙන්නේ? ඊට පස්සේ අපිට තියෙනවා චාල්ස් හෝටන් කෝලීගේ නිර්වචනය. මේ චාල්ස් හෝටන් කෝලීගේ නිර්වචනය ගැන ඔයාලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මෙන්න මෙහෙම දෙයක්. මොකක්ද? මේ නිකන් මේ කාලතරණයක් සිද්ධ වෙනවා වගේ දෙයක් මේකේ නේද? ඒ කියන්නේ දුරහා කාලය ලං කිරීමක් වගේ දෙයක්. මේකේ කියවෙනවා කියන. මං කියවන්නම්කෝ. හරි. බලන්න මෙන්න මෙහෙමයි තියෙන්නේ. මානව සබඳතා රඳවා සිටින්නා වූත් වර්ධනය කරන්නා වූත් සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත් කාලයේ බැදුම් වලින් ඔබට ගොස් ඒ කියන්නේ කාලය වෙනස් කරන උදාහරණයක් විදිහට මෙතන ඉඳන් පයින් මට
කොළඹට යන්න හම්බෙන කාලයට වඩා ඉතා අඩු කාලයකින් sannivedanaya කියන ක්‍රියාවලිය මගින් තොරතුරු හුවමාරු කරගන්න පුළුවන් කියන එක තමයි පුතේ එයාගේ දල අදහස වෙන්නේ. නේද? ඒ ගැන තමයි යා සඳහන් කරලා තියෙන්නේ. හොඳට බලන්න මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූත් වර්ධනය කරන්නා වූත් සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත් කාලයේ බැදුම් වලින් ඔබට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රමය sannivedanayයි කියලා ඔහු කියනවා. ඔහු පළවෙනියටම කියනවා මානව සබඳතා රඳවා සිටින්නා වූ මානව සම්බන්ධතා රඳවා තබා ගන්න මානව සම්බන්ධතා පවත්වා ගන්න අපිට ඕනේ මොකක්ද? කතා කරන එක. sannivedanaya අදහස් උදහස් පළ කරන එක. වර්ධනය කරන්නා වූත් ඒක වර්ධනය කරන්නත් ඒකම ඕන. සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට එහෙම අවශ්‍ය වෙන සියලු සංකේත ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමට එක්කන් යන්න එහෙම් මෙහෙට යන්න කාලයේ බැදුම් වලින් ඔබට සුරක්ෂිත කරගෙන කාලයේ බැදුම් වලින් ඔබට යනවා කියෝ මං අර ඒක සාමාන්‍යයෙන් යන කාලේ නෙමෙයි ඊට වඩා ඉතා අඩු කාලයකින් මේ පණිවිඩ සුරක්ෂිත කරගන්න පුළුවන් වගේ පණිවිඩයක් තමයි කවුද මොහු කියන්නේ. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ඊට පස්සේ තියෙනවා ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය. ඒක ඉතා ළඟයි ඔබට අදහස දැනුම යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මගින් ප්‍රදානය කිරීම අදහස දැනුම යනාදී දේවල් භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මගින් ප්‍රදානය කිරීම ප්‍රකාශ කිරීම හෝ හුවමාරු කර ගැනීම sannivedanayයි. භාෂණය අදහස් දැනුම නේ අපි කියනවා දැනුම අදහස් ආකල්ප හුවමාරු කර ගැනීම කියලානේ පටන් ගන්නෙ. එතකොට ඒකේ කියනවා අදහස් දැනුම යනාදිය භාෂණය භාෂාවෙන් හෝ ලේඛනය ලියලා වචනයෙන් හෝ ලියලා භාෂාවෙන් හෝ ලේඛනයෙන් සංඥා මගින් හෝ සංඥා මගින් ඒ කියන්නේ නිරූපණය මගින් මොනවා හරි මූණෙන් අතින් පයින් ප්‍රදානය කිරීම ප්‍රකාශ කිරීම ප්‍රදානය කිරීම ලබා දීම ප්‍රකාශය කිරීම හෝ හුවමාරු කර ගැනීම හරිද sannivedana. ඒක ටිකක් අපිට ළඟයිනේ sannivedanaya ඒ ප්‍රකාශය අපිට ළඟයි. එහෙමනම් මෙන්න මේ නිර්වචන පහ පිළිබඳව යම් අදහසක් ඔබට ලබා ගන්න පුළුවන් පුතා. ඒක ගැනත් සඳහන් කරන්න. පළවෙනි එක මොකක්ද? හැරල්ඩ් ඩී ලැස්වෙල්ගේ නිර්වචනය. දෙවෙනි එක මොකක්ද? ක්ලෝඩ් ෂැනන් වොරන් වීවර්ගේ නිර්වචනය. තුන්වෙනි එක මොකක්ද? විල්බර් ෂාම්ගේ නිර්වචනය. හතරවෙනි එක මොකක්ද? චාල්ස් හෝටන් කූලීගේ නිර්වචනය. පස්වෙනි එක මොකක්ද? ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය. හරිද? ඔන්න ඔය නිර්වචන ටික ඔබට දෙවනි පාඩමේදී පුතේ ඉගෙන ගන්නට ලැබෙනවා. මේ නිර්වචන කියන්නේ මොනවද? sannivedanaya පිළිබඳව දියුණු වෙමින් පවතින කාලයේදී ඒ sannivedana විද්‍යාඥයින් විසින් ප්‍රකාශ කරපු දේවල්. හරිද? ඊට පස්සේ තවත් ඉතා වැදගත් කාරණාවකට අද දවසේ අපි අවධානය යොමු කරනවා. ඒ තමයි sannivedanයේ කාර්යයන් කියන කොටස. මොකක්ද? sannivedanයේ කාර්යයන් කියන කොටස. දැන් බලන්නකෝ මම මෙහෙම උදාහරණයක් ගන්නම්කෝ. ඔබට පාසලේ පැවරී ඇති කාර්යයන් මොනවාද කිව්වොත් එහෙම කෙනෙක් කියයි කිසිම වැඩක් නැහැ කියලා. එහෙම කිසිම වැඩක් නැහැ කියයි. එහෙම නැත්නම් කිසිම වැඩක් තියෙනවා කියයි. මට උදේම ගිහිල්ලා අතු ගන්න තියෙනවා කියයි නේ. ඒ වගේ විවිධ දේවල් කියන්නට ඉඩ තියෙනවා. එතකොට විවිධ දේවල් ඔබට පැවරිලා තියෙනවා. දැන් ඔබට පැවරිච්ච කාර්යයක් ඔබට පැවරිච්ච රාජකාරියක් ඔබ කලට වේලාවට කරේ නැත්තම් මොකක්ද වෙන්නේ ඔබට? ඔබට ප්‍රශ්න ඇති වෙනවා. මේ ඔබට ඒ වගකීම යුත්තන්ගෙන් යම් විවිධ ප්‍රශ්න ඇති වෙනවා. බණී එතකොට ඒ දැන් පන්තියේ නම් මොකක් හරි වැඩක් ඔබට බාර දීලා තියෙනවා වගකීමක් කාර්යයක්. ඒක කරේ නැති වුණාම පන්ති අපහසුතාවයටපත් වෙයි. පාසලේ ඔබට යම් කිසි කාර්යයක් පැවරලා තියෙනවා නම් ඔබ ඒක කරේ නැත්තම් එහෙම පාසල අපහසුතාවයටපත් වේ. ගෙදරදී ඔබට යම් කිසි පැවරිලා තියෙනවා නම් මොන හරි වගකීමක් ඔබට ඒක කරේ නැත්තම් අම්මගෙන් බැනුම් අහන්න වෙයි තාත්තගෙන් බැනුම් අහන්න වෙයි. අම්මලා තාත්තලා අහගින්නවත් දන්නෙත් නැහැ. හරිද? ඒ වගේම අනේ sannivedanayටත් අර පුද්ගලයන් අපි දෙදෙනෙක් අතර පාර්ශව දෙකක් අතර හෝමාරු වෙන දේ sannivedanaya කියලා කිව්වනේ.
sannivedanaye මූලිකාංග 11ක් තියෙනවා කිව්වනේ. පරිපූර්ණ sannivedanayක. අන්න එයාට පැවරිලා තියෙනවා පුතා වගකීමක් මේ සමාජයට ඉෂ්ට කරන්න. කාර්යයක් වැඩක්. අනේ sannivedanය අපේ සමාජය වෙනුවෙන් මෙන්න මේ වැඩේ ඔයා කරලා දෙන්න මේ සමාජය හොඳට තියන්න. අනේ sannivedanය අපිට මෙන්න මේ වැඩ ටික කාර්යයන් ටික කරලා දෙන්න මේ සමාජය හොඳට තියාගෙන ඉන්න. මිනිස්සුන්ට ජීවත් වෙන්න. අපිට හොඳින් වැඩ කටයුතු කරගන්න. ඔන්න sannivedanයෙන් අපි ඉල්ලපු දේ. sannivedanයට පැවරිලා තියෙනවා කාර්යයන් ටිකක් පුතේ. හරිද? sannivedanයට පැවරිලා තියෙනවා කාර්යයන් ටිකක්. ගොඩක් නෙමෙයි එයාට තියෙනවා කාර්යයන් 4ක් පැවරිලා. මොකක්ද? කාර්යයන් 4ක් පැවරිලා තියෙනවා. පළවෙනි කාර්යය තමයි තොරතුරු සම්පාදන කාර්යය. මොකක්ද? තොරතුරු සම්පාදන කාර්යය. කියනවා මොකක්ද? තොරතුරු සම්පාදන කාර්යය. මොනවද මේ තොරතුරු සම්පාදන කාර්යය කියන්නේ? එක ලියමු තොරතුරු සම්පාදන කාර්යය. මේක මෙහෙම ලියමු. sannivedanයේ කාර්යය. sannivedanයේ කාර්යය. එක තොරතුරු සම්පාදනය. මොකද්ද තොරතුරු සම්පාදනය කියන්නේ? දැන් අපි මිනිස්සු හරිද? තොරතුරු වලට කොච්චර ලෝභද? බලන්නකො නිකන් නෑ ඇත්ත කතාව. දැන් මේ අපේ ගෙදර මොන දේ වුණත් අපිට පොඩි නිකන් අපි කුතුහලයකින් නේද ඉන්න මිනිස්සු జాතියක් නේද? අපි අලුත් දේවල් ගැන හිතනවා නේද? අපි පරිකල්පනීය සත්වයෝ නේද නිකන්? අපි නිකන් පොඩ්ඩක් හිතනවා නේද? මොනවද වෙන්න ඕනේ? මොකද්ද වෙන්න ඕනේ? එහෙම වෙනස් විදියට හිතපු නිසා තමයි අපි මේ தත්ත්වයටපත් වෙලා ඉන්නේ, මේ දියුණු වෙලා තියෙන්නේ පුතා. නේද? එහෙම නැත්නම් අපි අර එහෙම වෙනසක් සිද්ධ වුණේ නැත්නම්, එහෙම පරිකල්පනයක් සිද්ධ වුණේ නැත්නම්, එහෙම සැකයක් අපිට තිබ්බේ නැත්නම්, එහෙම හිතන්න බැරි වෙච්ච සතුන් කොට්ටාසයක් නම් ඔය අපේ අවට පරිසරයේ ඉන්න සුරතල් සතුන් වගේ, විවිධ සතුන් වගේ අපිටත් ඒ විදිහටම ඉන්න. හැබැයි මිනිහා එහෙම නෙමෙයි නේ. මිනිහා වෙනස් සත්වෙක්. මිනිහා වෙනස් විදියට හිතන සත්වෙක්. එතකොට දැන් අපි මේ නිතරම හොයනවනේ මොනවා හරි. අපි බලනවා. අපිට හොයනවා. අපි වෙනස්. අපි අලුත් දේවල් නිර්මාණය කරන සතුන්. එතකොට පුතේ අපිට මේ තොරතුරු කියන කාර්යය සමාජයේ ජීවත් වෙනකොට ඉතාමත් වැදගත්. තොරතුරු කියන කාර්යය ඉතාමත් වැදගත්. ඉන්ෆෝමේෂන්ස් කියන කාර්යය ඉතාමත් වැදගත්. දැන් බලන්නකො මොනවා වුණත් තොරතුරු නැතුව ජීවත් වෙනවා කියන්නේ නිකන් හරි අමතුයි. හැබැයි තොරතුරු දැනගෙන ජීවත් වෙනවා කියන්නේ හරි හොඳ සමාජ ගැන අවබෝධයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අද දවසේ මම අපේ ෆිසිකල් ක්ලාස් එකක් ඉවර කරලා ආවේ. ෆිසිකල් ක්ලාස් එක ඉවර වෙනකොට ඒ අතරතුරේදී ෆෝන් එකත් එක්ක සම්බන්ධ වෙලා ෆෝන් එකෙන් සියලු කටයුතු බලනකොට තමයි නිවුස් එක දැනගන්න ලැබුණේ අර යම් ප්‍රදේශයක මේ බස් රථයක් පෙරලිලා මේ බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා. මට හරියටම තැන මතක නෑ. ඇත්ත කතාව කතරගම බස් එකක් කියලා මතකයි. ඊළඟට ටක් ගාලා බැලුවා ක්ලාස් එක වෙලාවේ ටක් ගාලා බලලා මේක කරා. ඒතකොට මම ඔලුවට ගත්තා මෙන්න මෙහෙම සිදුවීමක් වෙලා තියෙනවා. තාම මේ සිදුවීම ගැන හොයලා බැලුවේ නෑ. ඒ තොරතුරු වලට මම නිරාවරණය වෙලා නෑ. ඒක නිසා තොරතුරු හොයන්න විදියක් නෑ. ෆෝන් එකෙන් ටුක් ටුක් ගාලා බැලුවා. දාගත්ත වාහනේ ආවා. ඒ දේ තමයි සිද්ධ වුනේ. හරි? ඒක නිසා අපිට තොරතුරු ඕනේ. අපි කුතුහලයි. දැන් මට කුතුහලය ගැන හොයන්න ඕනේ, බලන්න ඕනේ. අපිට පුතා තොරතුරු නැතුව සමාජයේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. sannivedanaya කරන්න නැතුව සමාජයේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. තොරතුරු නැතුව කොහෙත්ම ජීවත් වෙන්නට බෑ. එහෙනම් නිරන්තරයෙන්ම අපි හොයන්නේ තොරතුරුම තමයි. අපිට ඕනේ මොනවා හරි තොරතුරු. අපිට ඕනේ මොනවා හරි තොරතුරු. අපිට වැඩ කරනකොට අපි තොරතුරු භාවිතා කරනවා. එහෙනම් මෙන්න මේ මානවයාට අවශ්‍ය වෙච්ච තොරතුරු ටික එකතු කරලා දීම sannivedanයට පැවරිලා තියෙන සමාජයේ කාර්යයක්. වැඩක්. තොරතුරු ටික එකතු කර දීම මොකක්ද? sannivedanයේ කාර්යයක්. sannivedanයට පැවරිලා තියෙන වැඩක්. ඕනම තොරතුරක්
ඕනම තොරතුරක්. ප්‍රවෘත්තිමය තොරතුරක්. එහෙම නැත්නම් වෙනත් තොරතුරක්. ඕනම තොරතුරු ටිකක් මිනිස්සුන්ට ඕනේ. තොරතුරු නැතුව ජීවත් වෙන්න බෑ. ඔයා බොයි හිතන්නකෝ. ඔබව දානවා මේ කාමරයක් ඇතුළට කෑම ටික විතරයි දෙන්නේ. ඉන්ටර්නෙටුත් නෑ, ෆෝන් එකක් නෑ. ෆෝන් එකක් නෑ, ටීවී එකක් නෑ, ලැප්ටොප් එකක් නෑ, මොනවත් නෑ. කාමරේ ඔබ විතරක් දාලා දවස් 3ක් 4ක් තියන්න කෑම ටික හම්බ වෙනව නැත්තම් මැරෙනවා. ඉන්න පුළුවන් වෙයිද? ඉන්න බෑ. ඇයි? එළියට යන්නත් බෑ. මොනවත් නෑ. නේ? යම් පිස්සු හැදේ. අන්න මොකක්ද ඒ තමයි මානවයාගේ අවශ්‍යතාවය. මොකක්ද? තොරතුරු වල අවශ්‍යතාවය. එහෙම තොරතුරු අවශ්‍ය නැති මිනිස්සු ඉන්නවා. ඉතින් කනවයි බොනවයි නිදියනවයි විතරයි. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙම ඉන්න පුළුවන්. උන් හරි අසාමාන්‍යයි ඈ. මේ සමහරව ඉන්නවා අර අපේ අක්කා නාම් එන්නෙත් නෑ යන්නෙත් නෑ කාමරේටම වෙලා ඉන්නවා. පොඩ්ඩක් බලන්න කාමරේටම වෙලා ඉන්නවා නම් එහෙනම් මොන හරි ඈ ප්‍රඥා. එහෙම බෑ පුතේ ඉන්න. තොරතුරු ගන්න ඕනේ. ෆෝන් එකක් නැතුව ලැප්ටොප් එකක් නැතුව මොනවත් නැතුව ඔබ කාමරය ඇතුළට දාලා වැහුවොත් එම් වහලා සතියක් ඉන්නකො බෑ ඉන්න. ඒ තොරතුරු මානවයාට ඕනේ, අපේ ජීවන චක්‍රයට ඕනේ, අපිට ජීවත් වෙන්න ඕනේ තොරතුරු. අන්න එහෙනම් අන්නේ තොරතුරු එකතු කර දීම තමයි පුතා තොරතුරු සම්පාදනය මගින් සිද්ධ කරන්න මේ කට්ටියට අවශ්‍ය වෙලා තියෙන තොරතුරු සම්පාදනය. හරි? තොරතුරු කියන ඒවා වෙනස්. ඒ තොරතුරු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කෙනාගෙන් කෙනාට වෙනස්. ආච්චිලට ඕන තොරතුරු ආච්චිලට, වයසක අයට, තරුණ අයට ඕන තොරතුරු තරුණ අයට. එතකොට දීවරයන්ට ඕන තොරතුරු දීවරයන්ට, කාලගුණය පිළිබඳව තොරතුරු. දැන් සමහර වෙලාවට කාලගුණය පිළිබඳ තොරතුරු අපිට වැඩක් නැහැ නේද? මට නම් ඕනේ නැහැ සමහර දවස්වල. ඇයි උදේ 6ට ඔෆිස් එකට ගියාම සමහර වෙලාවට හවස 6ට තමයි එළියට එන්නේ. එතකොට අතරමැදදී වැහැලා. මං අහනවා වැහැලාද? හැබැයි ඒ වගේ කාලගුණික තොරතුරු ඕන වෙනවද දීවරයින්ට? ඔව්. ඇයි ඔවුන් යනවා දීවර කර්මාන්ත කටයුතු වලනේ. ඔව් ඒක නිසා ඒ තොරතුරු ඔවුන්ට ඕන වෙනවා. තව දැන් ඔයා හිතන්නකෝ කෝච්චිය ගමන් බිමන් යන කෙනෙක් කියලා. කෝච්චිය වෙලාවට එනවද නැද්ද කියලා තොරතුරු ඕනද? ඔව්. එහෙම නැත්නම් ඔයා ලොකු අපහසුතාවයකට පත් වෙනවා. නේ? දැන් තව තොරතුරක් තමයි අර මේ ළඟදී A level result ආවා. A level result එතකොට ආවද ඒ තොරතුරු අපි හොයමින් ඉන්නේ. ඒක ඔයාලගේ ජීවිතයට ගොඩක් ලොකුවට බලපානවා නේ. පරක්කු වෙන්න තවත් කාලය ගත වෙන එක තියෙන්නේ. ඒක නිසා. හරි? අන්න තොරතුරු වල වැදගත්කම පුතේ. මිනිස්සුන්ට තොරතුරු ඕනේ වැදගත්. අන්නේ තොරතුරු ටික එකතු කරලා දීම අනේ sannivedanaya වාගේ යුතුයකමක් කොහොම හරි. හරි? දෙවැනි එක මොකක්ද? දෙවැනි එක කියනවා උපදෙස් සම්පාදනය. තොරතුරු සම්පාදනය කියන එක නිකන් තොරතුරක්. උපදෙස් සම්පාදනය කියන්නේ තොරතුරකට එහා ගියපු පුංචි නිකන් ඇඩ්වයිස් එකක් වගේ එකක්. දෙක උපදෙස් සම්පාදනය. උපදෙස් සම්පාදනය. දැන් උදාහරණයක් විදිහට මට මෙහෙම කියන්න පුළුවන් ඕකේ වෙනස. දැන් මට කියන්න පුළුවන් ඔයාලා ගමනක් යනකොට පුතේ ඔය පාරේ රෑ 7න් පස්සේ යන්න එපා. ඔන්න කිව්වම. මං කියලා යනවා යන්න. ඒතර ඔයාලා බලන්න සර් කිව්වා රෑ 7න් පස්සේ ඔය පාරේ යන්න එපා කියලා. මොකද්ද කේස් එක? අන්න කුතුහලයක්. අන්න මම තොරතුරක් දුන්නේ. හැබැයි මම මෙහෙම කියනවා. පුතේ ඔය පාරේ රෑ 7න් පස්සේ යන්න එපා. හොරු ඉන්නවා, පික්පොකට් කාරයෝ ඉන්නවා. ඒක නිසා ඔයාලා යන්න එපා. ඔයාලා එහෙම යන්න බලාපොරොත්තු වෙනවා නම් පන්ති ඉවර වෙලා කවුරු හරි වැඩිහිටියෙක් එක්ක යන්න. එහෙම නැත්නම් ඔයාලට කරදරයක් වෙන්න පුළුවන්. අන්න අර තොරතුරට වඩා පුතේ පොඩි ඇඩ්වයිස් එකක් දුන්නා නේද? ඔව්. අන්න උපදෙස් සම්පාදනය. එහෙම නැත්නම් නිකන් අධ්‍යාපන කාර්යයක් වගේ නේද? ඔයාලට කිව්වා කරන්න ඕන දේ, හරි දේ, වැරදි දේ කිව්වා. මේකට අපි කියනවා උපදෙස් සම්පාදනය. එහෙම නැත්නම් අධ්‍යාපන කාර්ය කියලාත් කියනවා. අධ්‍යාපන. නිකන් උපදෙස් සම්පාදනය කියන්නේ තොරතුරකට එහා ගියපු පොඩි අධ්‍යාපනයක් ලබා දෙන එකක්. එතකොට මොකක්ද? sannivedanaya කාර්යයන් 4ක් තියෙනවා. පළවෙනි එක මොකක්ද පුතා? තොරතුරු සම්පාදනය. දෙවෙනි එක මොකක්ද? උපදෙස් සම්පාදනය නේ. දැන් කම්පියුටර් එක දීලා වැඩ කරනකොට කියනවා සර් මේක කරන්න, මෙහෙම කරන්න, මෙහෙම ගන්න, මෙහෙම ගන්න, මෙහෙම ගන්න. දැන් මේ මම කරන්නේ මොකක්ද? අධ්‍යාපනයක් නේ දෙන්නේ. එහෙම නැත්නම් උපදෙස් සම්පාදනයක් දෙන්නේ. යම් දේවල් ටිකක් ඔයාලට කියලා දෙනවා. නැත්නම් මට පුළුවන් sorry.
මට පුළුවන් sannivedanaye කාර්යයන් 4යි තොරතුරු සම්පාදනය උපදේශ සම්පාදනය විනෝදාස්වාදය පෙළඹවීම 7. දැන් මීට වඩා මම මොකද්ද මේ ඔයාලට උදාහරණ ලබා දෙමින් තේරුම් කරලා දෙනවා. අධ්‍යාපන කාර්යයක් ලබා දෙනවා උපදේශ සම්පාදනයක් ලබා දෙනවා. උපදේශ ටිකක් මේ දෙනවා ගොනු කරගෙන ඔයාලට මේ වැඩේ ගොඩ දාගන්න. අන්න මොකක්ද උපදේශ සම්පාදනය. ඊට පස්සේ මොකක්ද අනේ sannivedanayට පැවරලා තියෙන සමාජීය කාර්ය? ලේසි ඊතුරු දෙක මොකක්ද? විනෝදාස්වාදය. විනෝදාස්වාදය. විනෝදාස්වාදය නැත්තම් අපිට නේ හරිම ප්‍රශ්නයක් වෙන්නේ. ඔයාලා දන්නවා sannivedana විෂය දියුණු වෙන්නට එක් හේතුවක් තමයි විනෝදාස්වාදය කියන කාරණාවත්. ඒ කියන්නේ දැන් පළවෙනි ලෝක යුද්ධය සහ දෙවෙනි ලෝක යුද්ධය ඇති වෙලා මිනිස්සුන්ගේ මානසික තත්ත්වයන් එහෙම නැත්නම් මානසික භාවයේ කම්පණයට සිද්ධ කියන මානසික තත්ත්වයේ කම්පණයටපත් වෙලා තියෙනකොට පුතේ කියනවා ජනමාධ්‍ය වගකීමක් තමයි ජනමාධ්‍ය මගින් මොකක්ද මේ කම්පණයටපත් වෙච්ච ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට නැති වෙච්ච ජීවිතවල මිනිස්සු අරන් දෙන්න බෑ පුතා. හරි? නැති වෙච්ච ජීවිත අපිට අරන් දෙන්න බෑ. මිනිහෙක්ගේ ජීවිතයක් නැති වෙනවා කියන්නේ ඒවට මිලක් යොමු කරන්න බෑ. හැබැයි මිනිහෙක්ට මුදලක් ඒකට වෙන් කරන්න බෑ. මිනිස් ජීවිතයක් කියන්නේ ගොඩක් වටින දෙයක්. හැබැයි ඒ ගැන දන්නේ නැති අයත් ඉන්නවා. නේ? මිනිස් ජීවිත පිළිබඳව මෙච්චර වටිනවා මෙච්චර වටිනවා කියලා. ඒවා කේවල් කරනවා. එහෙම මිනිස්සු ඉන්නවා. හැබැයි මේ දේවල් එහෙම ලඝු කරන්න බෑ පුතා මිනිස් ජීවිතයක් කියන එක. මිනිස් ජීවිතයක් විතරක් නෙමෙයි බං මේ සත්තුන්ගේ ජීවිතවත් එහෙම බෑ. සත්තු පව්. මිනිස්සු වගේම තමයි. නේද? හරි. ඉතින් මොකද විනෝදාස්වාදයේ සැපීම විනෝදාස්වාදයේ සැපීමත් මේ sannivedanaye කාර්යයක් විදිහට තමයි පුතේ ගන්න. ඉතින් විනෝදාස්වාදයේ සැපීම කියනකොට එතකොට ජනමාධ්‍ය වේවා sannivedanaye වේවා අපිට සින්දුවක් ඇහුවත් sannivedanayak නේ පුතේ. නේද? සින්දුවක් ඇහුවත් sannivedanayak. ඒක තමයි විනෝදය ගෙන දෙන දේ. ඊට පස්සේ මොන හරි ටීවී එකේ බැලුවත් අපි සින්දුවක් කිව්වත් sannivedanayak නේ. එතකොටත් අපි විනෝදය සපයා ගන්න. නේ? සින්දුවක් ඇහුවත් අපි විනෝදය සපයා ගන්න. අපි මොන හරි ටීවී එකේ බැලුවත් එහෙම නැත්නම් මොන හරි ලස්සන චිත්‍රයක් ඇඳත් අපි sannivedanaya සිද්ධ කරන්නේ. ඉතින් sannivedanයේ තුන්වෙනි කාරණාව තමයි තුන්වෙනි sannivedanයට පැවරිච්ච කාර්ය තමයි පුතා මොකක්ද? විනෝදාස්වාදය සම්පාදනය කිරීම. අවසාන එක තුනත් අපි ලියමු. විනෝදාස්වාදය සම්පාදනය. අවසාන එක තමයි මොකක්ද? පෙළඹවීම. මොකක්ද? අවසාන එක පෙළඹවීම. බොහෝ දුරට මේ පෙළඹවීම කියන එක නම් මොකක්ද? සිද්ධ වෙනවා යම් යම් අවස්ථාවලදී නේද? කොහොමද? මෙහෙමයි. පෙළඹවීම කියන එක ගත්තාම උදාහරණයක් විදිහට අපිට දැන් ඇඩ්වර්ටයිස්මන්ට් වලින් වෙන්නේ මොකද්ද? පෙළඹවීමක් නේ. sannivedanaya මගින් පෙළඹවීමක් සිද්ධ කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ මනස යම් තැනක ඉඳලා තවත් තැනකට හොඳ කරන්න පෙළඹවන්න පුළුවන්. ඉතින් මේක 1 2 3 4 ආදී වශයෙන් 4 5 ආදී වශයෙන් අපිට ලියන්න පුළුවන් විනෝදාස්වාදය 4 මොකක්ද? පෙළඹවීම. හරි? පෙළඹවීම. නේ? ජනමාධ්‍ය මගින් තමයි බොහෝ දුරට මේ කාර්යය සිද්ධ කරන්නේ වර්තමානයේදී. නේද? ඔයාලා ටීවී එකක් බලනකොට රේඩියෝ එකක් බලනකොට ඔයාලට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කහම ඔයාලා මොකද වෙන්නේ? ඒක කරන්න පෙළඹෙනවා. මට පුළුවන් අන්තර්වර්තී පුද්ගල sannivedanaya පුද්ගලාන්තර sannivedanaya මගින් අන්තර්වර්තී පුද්ගල sannivedanaya මගින් තමාටම උත්තේජනයක් ඇති කරගන්න පුළුවන් මොනවා හරි පෙළඹෙන්න. මොටිවේට් වෙනවා කියන්නේ මට පුළුවන් මාසයෙන් කොහොම හරි මම මේ ටික උඩ දා ගන්නවා, මේ නෝට් ටික ගන්නවා, පාඩම් කරනවා, කොහොම හරි ලියනවා. ලියලෙවල මම කොහොම හරි එකක් ගන්නවා කියන අන්න මොටිවේට්. උදාහරණයක් විදිහට දැන් ඔය මගේ රිවිෂන් ක්ලාස් එකට එනවා ෆිසිකල් එකේ සමහර ළමයි පුතා දැන් ඉකෝන් කරලා ෆේල් වෙච්ච ළමයෙක් ඉන්නවා. ඉකෝන් කරලා සමා වෙන්න ඕනේ අමාරුයි කියලා දැන් මේ මාස 6න් ගොඩ දා ගන්න ආපු ළමයි. මාර වැඩ ටිකක් කරන්නේ. සාමාන්‍යයෙන් මම මගේ ක්ලාස් එකට ආපුවම කියනවා නෑ රයිට් අවුලක් නෑ ඔයාලට පුතා අහගෙන ඉන්න ඕන නම් මම නෝට් ටික ඔක්කොම දෙන්නම් නෝට් ටික දෙනවා print කරලා ඊට පස්සේ එයා අහගෙන ඉන්නවා එයා පන්ති 3ටම එනවා රිවිෂන් එකටත් එනවා 27 එකටත් එනවා 26 එකටත් එනවා මාර උනන්දුවක් හවසේ යද්දී S2 මෙහෙම වෙලා මං අමාරුයි නේද පුතේ නෑ සර් කමක් නෑ
කොහොම හරි මම මේ ගේම් එක ගහනවා. අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් ගන්න. මම ඇහුවා O level රිසල්ට් උත් කොහොමද? A3යි B3යි C3යි. අනිත් ළමයි hina වෙනවා. A3යි B3යි C3යි හොඳයි නේද කියලා. ඉතින් අන්න එහෙම උනන්දු වෙන්න. ඉතින් ඒක නිසා ඔයාලට බැරි දෙයක් නැහැ. හරි? මේ අපි අවසන් කරලා මම පුංචි වචනයක් ඔයාලට කියන්නම්. අපි පළවෙනියටම කතා කරා මොකක්ද? sannivedanaye නිර්වචන කීපයක් පිළිබඳව පුතේ. නිර්වචන පළවෙනි එක ලැස්වෙල්ගේ එක ඔයාලට මේ රෙකෝඩින් එක බැලුවත් මම රෙකෝඩින් උත් දෙනවා මේ දවස් ටිකේම මේක හොයාගන්න පුළුවන්. ඒත් එකම දෙවෙනි එක මොකක්ද? sannivedanaye කාර්යයන් ටික තොරතුරු සම්පාදනය, උපදේශ සම්පාදනය, පෙළඹවීම, විනෝදාස්වාදය මේ දෙකෙන් මේ හතර කොහොම ලිව්වත් කමක් නැහැ. මේ තොරතුරු සම්පාදනය, උපදේශ සම්පාදනය 1 2 ඊට පස්සේ විනෝදාස්වාදය සැපීම සහ පෙළඹවීම කියන එක 3 4 විදියට අපිට ගන්න පුළුවන්. හරි? එහෙමනම් ලබන සතියේ ඔබට මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද එතකොට ඔබ අතේ මේ දේ කියන්නේ ඉතින් අවසාන දෙයක් නෙමෙයි. මේ අපි කතා කරගත්ත දේ රෙකෝඩ් එක බලලා ඔයාලට පුළුවන් highlight කරගන්න. මම ඒකට උපදෙස් දෙන්නම්. එතකොට ටියුට් එක ලැබුණාට පස්සේ අපිට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ලබන සතියේ සිකුරාදා වෙනකොට අනිවාර්යයෙන්ම ඔබ අත ටියුට් එකපත් වෙනවා. හරි? ඒක නිසා ඒ ගැන කුහුලක් තියාගන්නට එපා. ඒත් එක්කම තවත් යාළුවෝ ඉන්නවා නම් සම්බන්ධ කරන්න. අපි මේ වැඩේ කොහොම හරි ඉස්සරහට කරගෙන යමු. ඔබට පුළුවන් අනිවාර්යෙන් මේ වැඩේ කරන්න. සහ මට පුළුවන් උපරිම දේවල් මම ඔබට මේ පාඩම් අතරතුර කරලා දෙනවා, කියලා දෙනවා. සහ අපි පැය 4ක කාලයක් මේ විදිහට සෙනසුරාදා ඉරිදා හමු වෙන්නේ. ඉතින් ලොකු කැපකිරීමක් ඔබගෙනුත් බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන්ම. මම මේක අනිවාර්යෙන්ම කරන්න ඕනේ, කරන්න පුළුවන් කියන විශ්වාසය අනිවාර්යෙන්ම තියෙනවා. අන්නේ විශ්වාසය තියාගෙන මාත් එක්ක රැඳිලා ඉන්න කියලා කාරණාව මතක් කරනවා. හරි අපි කතා කරමු. මම හැමදාම දුරකථන මුතුමක් ලබා දෙන්නම් මේ සතිය ඇතුළත, ඉදිරි සතිය ඇතුළත. අපි කතා බහ කරලා තවත් වෙනස් වෙන්න ඕන කටයුතු ඔබගේ පහසුව තකා වෙනස් කරගෙන පුතා මේ වැඩ කටයුතු ටික ඉස්සරහට යමු. එහෙනම් දෙවෙනි පාඩමේ කොටස් ටිකක් මම කරා. ටියුට් එක ලැබුණාම ඔබට නැවත වතාවක් මම කියන මේ දේවල් හරි ගස්ස ගන්න පුළුවන්. අපි ලබන සතියේ බොහෝ දුරට තුන්වෙනි පාඩමේ මූලික સિદ્ધාන්ත ටික අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා දෙගෙන් දෙකටම රැඳිලා ඉන්න, පාඩමත් එක්ක එකතු වෙලා ඉන්න. මේ පැය දෙක මැච් එකක් ගහන්න පුළුවන් අනිවාර්යෙන් ඔයාලට. හරි? මැච් එකක් ගහන්න පුළුවන් අනිවාර්යෙන්. ඔයාලට හොඳට පාඩම් කරන්න පුළුවන්. අනිත් විෂයන් දෙකටත් මේ හා සමානව මහන්සි වෙන්න. ඔයාලට හැකියාවක් තියෙනවා පුතේ අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්න. හරි? එහෙනම් ලබන සතිය අපි හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා හැම දිනාටම ආයුබෝවන් වාසනාවන්ත සුබ අනාගතයක් වේවා. ජය වේවා. සුබ වේවා.